guys සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා මාව subscribe කරලා මේ වගේ අලුත් වීඩියෝ දැනගන්න ඕනි නම් bell icon එක click කරලා notification on කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. අද අපි අදත් Visual Studio Code එකේ අපි බලමු practical session එක. මේක HTML basics එදා නම් තිබ්බේ navigation bar එකක් style කරන විදිහටනේ. අද බලමු tags ටිකක් අරගෙන ඒ tags ටික ගැන හඳුන්වලා දෙන්න. අපි යමු එහෙනම් Visual Studio Code එකට. search bar එකට ගිහිල්ලා Visual Studio Code එක select කරමු. කලින් ඕපන් කරගත්ත ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒක ක්ලෝස් කරලා අලුත් එකක් ගමු. Ctrl+N එකෙන් අලුත් එකක් ගන්න පුළුවන්. ක්ලෝස් කරලා වැඩක් නැති එකක් තියෙනවා. don't save දාමුකෝ. ඉස්සෙල්ලාම මේක save කරගන්න ඕනේ. Ctrl+S ගිහිල්ලා අපි save path එක හොයාගමු. desktop එකේ new folder එකක් හදමු. දාන්න එකක් නෑනේ. අපි දාමු නම ඕෂධ. okay ඕෂධ කියලා දාලා මේක ඕපන් කරගෙන save කරගමු. html type එක html select කරලා file name එක දෙමු. ඕෂධ කියලාම file name එකක් දුන්නා. save කරා. හරි දැන් ooshadha.html කියලා මෙතන save වෙලා තියෙනවා. දැන් අපි යමු මේක coding part එකට. කොහොමත් HTML document එකක් පටන් ගද්දී අපි දාන්න ඕනි doctype html කියලා ඉස්සල්ලාම. මේ doctype html කියන එක හර්ෂාදී ලකුණකුත් එක්ක doctype කියලා type කරලා html එක type කරා නම් හරි. doctype html නැතත් මේ tag එක ඉස්සල්ලාම ඉඳලා පාවිච්චි කරන එකක් නිසා ඒක අවුලක් නෑ, වැරද්දකුත් නෑ. උනට ඒක නැතුව normal html කියලා tag එක දුන්නත් අපිට html code එක ගහන මේක open කරගන්න පුළුවන්. html tag එකට පස්සේ තමයි අපි body tag එක add කරගන්න ඕනේ. html body HTML tag එකට පස්සේ HTML tag එකට පස්සේ head එක යටතේ title එකක් දෙන්න ඕනි. title එක කියලා කියන්නේ අපි අර website එකකට ගිහිල්ලා web page එකක් open කරගත්තට පස්සේ මේ මෙතන ooshadha.html කියලා වැටලා තියෙනවා වගේ වැටෙන්නේ අපිට website එකේ නම. එක්කෝ youtube.com කියලා හරි, එහෙම නැත්නම් Facebook කියලා හරි, නැත්නම් WhatsApp web කියලා හරි එන්නේ ඒ වගේ වැටෙන එක තියෙන මෙතන. එන්නේ ඒක තමයි මේ title එකෙන් අදහස් කරන්නේ. title කිව්වම නිකන් අර ශීර්ෂ පාඨය ඒ වගේ එකක් ගන්නත් පුළුවන්. ශීර්ෂ පාඨය කොහොමද head කියන එකක් ගත්තා. ඒ title කිව්වම නිකන් විස්තරය මොකක් හරි ඒ වගේ අදහසක් එන්නේ. අපි title එකට දෙමු my first කියලා. my first का title එක දීලා ඊට පස්සේ හරි title head tag එක close කරා. ඒකත් හරි. head tag එකට පස්සේ තමයි html close tag එකට කලින් අපි දෙන්න ඕනේ අපේ body tag එක. body tag එක ඇතුලේ තමයි අපි ඊගාවට ගහන ඔක්කොම ටික type කරන්න ඕනේ. ඒ කියන්නේ web page එකේ අපේ අන්තර්ගතයේ සේරම දේවල් type කරන්නේ මේ body tag එක body tag එකේ. ඊට පස්සේ අපි බැරි වෙලා හරි හිතමුකෝ දැන් මේකට අපිට එහෙක styles දාන්න ඕනේ. styles දානවා නම් අපි ඒකට දාන්න ඕනි CSS sheet එක. CSS sheet එකට අපි මේකට add කරනවා නම් අපි ඒ CSS style එක type කරන්නේ එක්ක මේ head tag එක මැද්දේ title එකට පස්සේ. head title එක මැද්දේ title එකට පස්සේ මේ විදිහට අපි style කියලා tag එකක් add කරගන්න ඕනි. style එක tag එකක් add කරගන්න ඕනි. ඒක external CSS එකක් දානවා. CSS වර්ග තුනක් තියෙනවා.
CSS කියලා කියන්නේ cascading style sheet බාහිර මොකද විලාස පත්‍ර සිංහලෙන් කිව්වම විලාස පත්‍ර ඉංග්‍රීසියෙන් කිව්වොත් style sheet. style කියන්නේ විලාස, sheet කියන්නේ පත්‍ර. ඒ වගේ අදහසක්. ඒ වගේ අදහසක් නෙමෙයි මේක තමයි අදහස. style sheets වර්ග තුනක් තියෙනවා. inline CSS, internal CSS, external CSS. inline CSS කියන්නේ පේලිගත විලාස පත්‍ර. ඊට පස්සේ internal CSS කියලා කියන්නේ අභ්‍යන්තර විලාස පත්‍ර. external CSS කියලා කියන්නේ බාහිර විලාස පත්‍ර. inline CSS කිව්වම අපිට ඒක ඇඩ් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම දැන් body tag එක දාලා අපි හිතමුකෝ paragraph එකක් ගහලා p කියලා. එන්නේ ඒ p කියලා ගහන paragraph එක යටතේ විතරක් style එකක් දානවා නම් ඒකට කියන්නේ inline CSS කියලා. inline line එකක් ඇතුලේ පමණ. ඊට පස්සේ internal CSS කියලා කියන්නේ දැන් මේ මෙතනින් title එකට පස්සේ style කියලා ගහලා ඉවර වෙලා ඒ style tag එක යටතේ head body title h1 h2 p එන්නේ ඒ වගේ හැම එකටම එකම code style tag එක යටතේ එකම ගොඩේ අර මේ ටික input කරනවා නම් ඒකට කියන්නේ internal CSS කියලා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ආයේ වෙනම වෙනම ෆයිල් එකක් ඕපන් කරලා ඒක CSS එකක් විදිහට සේව් කරලා ඉවර වෙලා මේකට ලින්ක් කරන්න. අර ලින්ක් ahref කියලා දෙන්නේ ahref කරලා ලින්ක් කරලා ඉවරලා අපිට ස්ටයිල් එක දාන්නත් පුළුවන්. ඒකට තමයි external CSS කියලා කියන්නේ. කියන්නේ බාහිර විලාස පත්‍ර කියලා කියන්නේ ඒකට. හරි අපි යමු කරන මේක ඉතිරි ටිකට. body tag එක. body tag එක යටතේ තමයි අපි මේක ඇතුලේ සියලුම විස්තර ටික ටයිප් කරන්න ඕනි. ඉස්සලාම head එකක් මාතෘකාවක් අන්තර්ගත කරද්දී මාතෘකාව අපිට ඉස්සලාම sizes විදිහට ගත්ත හැකි. sizes විදිහට normal ගන්නව නම් අපිට h1 ඉඳලා h6 වෙනකන් තියෙනවා. h1 h2 h3 h4 h5 h6 කියලා තියෙනවා. h1 එක තමයි අකුරු ලොකුවටම තියෙන්නේ. h1 කියලා දැම්මොත් එහෙම h1 අපි නිකන් දාමු hello world කියලා. h1 කියන එකේ මොකද්ද මේ අකුරු ප්‍රමාණය ලොකුයි. h2 කියන එක ඊට ටිකක් පොඩි, h3 එක h2 එකට වඩා පොඩි, h4 එක h3 එකට වඩා පොඩි, h5 එක h4 ට වඩා පොඩි, h6 එක h5 ට වඩා පොඩි. එච්චරයි තියෙන්නේ. h1 අපි නිකන් බලමුකෝ. h2 h3 h4 h5 h6 මේකට අපි දාමු මේ ටිකම hello world කියනවා. අපි දැන් බලමු මේ කොහොමද සේව් වෙලා තියෙන්නේ කියලා. control plus s එවුවා. osd.html කියන එක ඇත්තටම සේව් වෙනවා. බලමු. කොහෙද මම සේව් කරේ? open කරලා බලමු. මේ තියෙන්නේ මේ ඇවිල්ලා අපේ මාතෘකාව. මෙතන ආවට තියෙන ටයිටල් එක my first කියලා වැටලා තියෙනවා. මේ h1 h2 h3 h4 h5 h6 h6 එක තමයි තියෙන චූටිම එක තියෙන්නේ. hello world මේ h1 එක තමයි මෙහෙම තියෙන්නේ. ඉන්න පෙන්නන zoom කරලා h1 එක
H2 එක H3 එක H4 එක H5 එක H6 එක අපි 100ක් දාලා බලමු නිකමට සාමාන්‍ය ගාන බලමු මෙන්න මේ ගාන තමයි පේන්නේ hello world H1 H2 H3 H4 H5 H6 අපි යමු දැන් අපේ ආයි කෝඩින් පාර්ට් එකට දැන් අපි මේ head එකක් යටතේ දාලා බලමු paragraph එකක් P paragraph එකක් add කරන්න P tag එක තමයි අපි use කරන්නේ P tag එක දාලා අපි එකකට දාමු නිකන් ඡේදයක් වගේ එකක් දාමු ආයෙ කියන්න තියෙනවා දැන් මේ hello world කියලා තියෙනවා දැන් අපි head එකක් දාමු hello world එකේ මොකක්ද මාතෘකාවක් දානවනේ ඒ මාතෘකාව අපි බලමු කොහොමද දැන් ඒක තිබ්බේ මේ අයිනට වෙන්නේ තිබ්බේ ඒ අයිනට තිබ්බ එක අපිට දැන් මැද්දට ගන්න ඕන නම් අපිට add කරගන්න පුළුවන් tag එක center කියලා center tag එක add කරගත්තාම ඒ center tag එක open කරලා මෙතනින් ආයෙත් close කරන්න ඕනේ මේ h1 closing tag එකට පිටිපස්සේ center හරි ඊට පස්සේ දැන් අපිට ඕනි ඒක underline කරගන්නවා u ඒකෙත් close tag එක අපි center tag එකට පිටිපස්සෙන් තමයි add කරගන්න ඕනේ හැම ටැග් එකකටම ඕපන් ටැග් එකකුයි ක්ලෝස් ටැග් එකකුයි තියෙනවා හැම කිව්වට හැම එකකටම කිව්වට break br ටැග් එකට ක්ලෝස් ටැග් එකක් නැහැ hr එකටත් ක්ලෝස් ටැග් එකක් නැහැ ඔව් hr එකටත් නැහැ hr කියලා කියන්නේ ලයින් එක පොඩර තනිකර මෙහෙම හරහට තනි ඉරක් වගේ අපිට දාගන්න වෙනවා ඊට පස්සේ br කියලා කියන්නේ break ඒකන අපිට දැන් මෙහෙම එකක් ඇඩ් කරලා ඉවර වෙලා ඊළඟ තීරුවේ නැතුව ඒකට යට තීරුවකින් ඉතුරු ටික මේ ඕයි නම් අපිට දැන් මෙහි h මේ br එක break එක දැන් මෙහෙම අපි බලමුකෝ මෙන්න මෙතන my first ඒ ටයිටල් එක hello world කියලා h1 එක තියෙනවා අපි දැන් ඉස්සෙල්ලා බලමු මේක සේව් කරලා underline උ center කරපේක මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලමු දැන් මේකට මැද්දට ඇවිල්ලා අන්ඩර්ලයින් වෙලා තියෙනවා. මැද්දට ඇවිල්ලා අන්ඩර්ලයින් වෙලා තියෙනවා. අන්ඩර්ලයින් වෙලා තිබ්බේ. ආයි බලමු මේක ඉටැලික්. ඒ කියන්නේ ඇල විදිහට ලියන්න කොහොමද කියලා. ඒකට අපිට I tag එක දාන්න පුළුවන්. tag එක දැම්මම මොකද මේ බලන්න. හරි. චුට්ටක් ඇලවුණා. ඉටැලික් විදිහට දැම්මා. අනිත් ඒවත් එක බැලුවා මේක hello world එක දැන් බලමු මේක bold කරන්නේ කොහොමද කියලා. bold කරනවා නම් අපිට දැන් මෙහි b අපි යම් පැරග්‍රාෆ් එක දාන්න. පැරග්‍රාෆ් එකට කලින් දැන් අපි hello world කියන එක මෙතන ගත්තා. අපි මේ h2 h3 h4 h5 h6 ටික මකා ගන්නවා. ආයි control s දෙමු. hello world. අපි පටන් ගන්න පොඩ්ඩක් නිකන් break එකක් වගේ දෙමු. ඒක ටිකක් පහළට ගමු hello world කියන එක. break එකක් දීලා control s දිලා බලමු මේ පහළට එයිද කියලා. එක break එකක් දුන්නා. hello world කියලා දැම්මා. හරි. ඊට paragraph එකක් add කරලා බලමු මොකක්ද චූටි paragraph එකක් add කරලා බලමු. Hello everyone.
welcome to my first website. You can watch this video on my channel Master Tutorial. පැරග්‍රාෆ් එකක් ඇඩ් කරලා දැන් බලන්න මේ සේව් කරලා control plus s දාලා ඉතින් ගිහිල්ලා hello everyone, welcome to my first website. You can watch this video on my YouTube channel Master Tutorial. අපි මේකත් center කරමු. center කරලා මේකත් center කරමු.